කොයි තරම් හොඳ අදහසක් ඔයාට තිබුණත් ඒ අදහස සැබෑ කරගන්න නම් ඔයාට ඒකට අවශ්‍ය දැනුම තියෙන්න ඕන. අන්න ඒ දැනුම අපි කොහෙන්ද ලබාගන්නේ? ඒක තමයි දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්න. ස්පාක් කියන්නේ අන්න ඒ වගේ අදහස් සැබෑ කරන තැන. මේ අද ඉන්න හැමෝටම ස්පාක් එකට ඇප්ලයි කරනකොට තිබුණේ එයාලගේම කියලා අදහසක් විතරයි. හැබැයි අද මේ බූට් කැම්ප් එකේදී එයාලට මේ ශාස්ත්‍රීය ප්‍රවීණයන් මුණ ගැහෙන්න කතා කරන්න වගේම එයාලගෙන් දේවල් ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා. ව්‍යවසායකයෙක් වෙන්න හිතාගෙන ඉන්න ඔයාට මේක ඔයාගේ ජීවිතේ වෙනස් කරන අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා. හැබැයි මේ මට හිතෙන විදිය විතරයි. අපි ඇත්තටම අහලා බලමු එයාලට හිතෙන්නේ මොනවද කියලා. අපි ටිකක් කතා කරමුද? අපිට කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක්. මම W ලසින්ද බුද්ධික. මම ආවේ පොළොන්නරු ප්‍රදේශයෙන්දා. මගේ වයස අවුරුදු 17යි. මම සිරිපුර සෙන්ට්‍රල් කොලෙජ් විද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබනවා. මේ ස්පාක් එකට ඔයා ඉදිරිපත් කරපු ඔයාගේ අදහස මොකක්ද? මගේ අරමුණක් තිබ්බා වැව්මාළු නගරයට ගේන අදහස. ඒක හින්දා මම බයිට් එකක් හැදුවා. ඒක දැන් ගම තුල ප්‍රචලිත කරලා මම ඒක කෙමෙන් නගරයට ගේමින් පවතුනවා. මේ ස්පාක් එකකින් ඔයාට දීපු ඇඩ්වයිස් එක මේ බූට් කැම්ප් එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ ලංකාවේ ඉන්න මං වගේ තරුණයෝ අවුරුදු ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයන් වෙන්න අදහසක් තියෙන කට්ටියට මේ ස්පාක් කම්පිටිෂන් එක ලොකු හයියක්, ලොකු අත්වලක්. So we have come from Gateway College, Dehiwala. The business name is called as Makara. Have faith in your product, have faith in yourself. Even if it fails, it's okay because you can start again, you can go up. And we learn so much about how we should look at our product as a brand and as a startup, and how we should look through production side or marketing side, or even through the small little daily operations and to supply chain, everything. We learn that it's very interesting to learn that so much about our own startup we're trying to do. It's so much to learn more about it. ඇත්තටම අපිට දැන් ලංකාවේ හැම බෑග්ග්‍රවුන්ඩ් එකකින්ම හැම ප්‍රදේශයකින්ම ගොඩක් කල්චර්ස් වලින් භාෂාත් ගොඩක් තියෙනවා. අපිට ඇමෙල් ඉංග්‍රීසි ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම ප්‍රදේශයෙන්ම ඇවිල්ලා තියෙනවා. හැම පසුබිමකින්ම ඇවිල්ලා තියෙනවා. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ්ස් පවා අපේ ගොඩක් අය වෙනස්. ඉතින් එතකොට අපේ ස්ටේටස් රිලේෂන් ස්ටේටස් වල ගොඩක් වෙනස්. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. මොකද අපේ බිස්නස් දියුණු කරගන්නත් එයාලගේ බිස්නස් අපිට උදව් කරන්න පුළුවන් අදහස් දීලා. එතකොට අපේ බිස්නස් වලට අපිට ලොකු අදහසක් හම්බෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක ලොකුම කියන්නේ මාරම ලොකු ඔපචුනිටි එකක්. අපේ බිස්නස් උත් ඒගොල්ලන්ගේ බිස්නස් දියුණු කරගෙන අපිට ලොකු ගමන් මගක් යන්න පුළුවන් ඉස්සරහට. இந்த 3 days boot camp மூலமாக எனக்கு பிஸ்னஸை எப்படி நம்ம டெவலப் பண்ணணும், அதன் மூலமாக நம்ம எப்படி அடுத்த ஸ்டெப்புக்கு மூவ் ஆன் ஆகலாம், அதன் மூலமாக இன்வெஸ்டர்ஸ் வந்து எங்களுக்கு நிறைய ஐடியா சொல்லியிருந்தாங்க. இன்வெஸ்ட்மெண்ட் மூலமாக நாங்கள் எப்படி அப்கிரேட் பண்ணுறது, நெக்ஸ்ட் ஸ்டெப் எப்படி கொண்டு போகிறது, இந்த மாதிரி டீட்டெயில்ஸ் எங்களுக்கு 3 நாளும் சொல்லி தந்திருந்தாங்க. අදහසකින් ලෝකේ ජය ගන්නවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ ගැන දන්න නිසා තමයි ස්පාක් හරහා මේ හැමෝටම මේ මඟ පෙන්වීම ලබා දෙන්නේ. තව දවස් කිහිපයකින් මේ අයට ලැබෙන පුහුණුවත් එක්ක මෙයාලගේ අදහස් ආයෝජකයන්ට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ තමයි මේ හැමෝගෙම සිහින සැබෑ වෙන දවස. ස්පාක්!